Hello guys, good morning. ඉතින් හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට අද මම පෙන්නන්න යන්නේ මගේ ගෙදර ඉන්න මගේ චූටි දරුවන්ගේ වැඩ ටිකක්. ඉතින් මෙයාලා දැන් හරිම cute. ඉතින් හරිම වැඩ ගොඩයි එයාලට. ඉතින් ඔයාලා දන්නවා ඇති, ඔයාලා දැකලා ඇති මීට කලින් මෙයාලා කවුද කියලා මම ඔයාලට අඳුනලා දෙන්නම්. කවුරුද මේ ඉන්නේ කියලා. ඔය දුඹුරු පාට ලොකු එක්කෙනෙක් ඉන්නේ. එයාගේ නම චීටෝ. මෙයා ලියෝ. ඉතින් මෙයාට නම දාලා තියෙන්නේ ලියෝ කියලා. එයාව නම් හොයාගත්තේ පාරේ දාලා ගිහිල්ලා ගහක් යට. ඉතින් එයාට තව සහෝදර සහෝදරියෝ 5 දෙනෙක් ඉන්නා. ඉතින් මට හම්බ වුණා එක්කෙනෙක්. ඉතින් එයාව දැන් හදන්නේ මම. අපේ ගෙදර තමයි එයාව හැදෙන්නේ. ඉතින් මේ ඉන්නේ බෙලා. ලියොත් එක්ක ඉන්නේ බෙලා. බෙලා නම් හරිම චන්දි. එයා මේ හරිම වසයි. ඉතින් එයාවත් ගෙදරකින් තමයි හොයාගත්තේ. ඉතින් එයාටත් ඉන්න සහෝදර සහෝදරියෝ. එතකොට චීටව හම්බ වුණේ මට මාතලේ ගෙදරකින් තමයි මං එයාව ගෙනාවේ. එයාට තියෙනවා ලස්සන ඒ කියන්නේ ඇත්තටම එයාව මම හොයාගත්තා. මොකද මට මීට කලින් චීටෝගේ කලා එකෙම හිටියා තව පූස් පැටියෙක්. මං එයාව ගෙනාවේ මහියංගනෙන්. ඉතින් මට එයාව නැති වුණා. ඉතින් වෛරස් එක හැදිලා හරිම දුකයි. ඉතින් මට තාමත් එයාව මතක් වෙනවා. අමතක කරන්නම බැහැ මගේ මෝචි. ඉතින් මෝචිව මතක් වෙන්න තමයි මම චීටෝව අරගෙන ආවේ. ඉතින් දැන් චීටෝට නම් අවුරුද්දක් වෙනවා. ඉතින් බෙලාටයි ලියෝටයි තාම මාස 2යි. ඉතින් ඒ වුණාට එයාලගේ වැඩ පේනවනේ. මුලින් නම් මේ කට්ටිය හරීම තරහයි. කිට්ටුවටවත් ලං කරන්න බෑ. ඉතින් හරීම තරහෙන් හිටියේ. වෙනම කාමරවල තමයි මේ 4 දෙනාම හැදෙන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා ඔයාලට අඳුනලා දෙන්න බැරුව ගියා. මගේ මිල්කි බබා. හරිම අහංකාර, හරිම ඒ කියන්නේ මෙන්න මේ ඉන්නේ මිල්කි බබා. එයාව ගෙනාවේ මම නුවර තියෙන සුවසෙවන හොස්පිටල් එකෙන්. එතනත් එයාවත් දාලා ගිහිල්ලා හොස්පිටල් එකට. ඉතින් එයාටත් මාසයක් විතර ඇති මං මගේ ගෙදරට ගේනකොට. ඒ වුණාට එයා හරිම කැමති නැහැ ආදරය කරනවට. ඇයි දන්නේ නැහැ. ඔළුව අත ගන්නවට කැමති නෑ, වඩා ගන්නවට කැමති නෑ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම එයාට කුයින් කියලා තමයි කතා කරන්නේ සමහර වෙලාවට. මොකද හරිම අකමැති වඩා ගන්නවට, එයාට ආදරය කරනවට. එයා කැමති පාඩුවේ පැත්තකට වෙලා තනියම ඉන්න. ඉතින් මේ දෙන්න ඉතින් මුලින් හරිම යාළුවට හිටියා. හැබැයි ඉතින් දැන් බෙලයි මිල්කි කියන්නේ ගර්ල්ස්ලා. එතකොට චීටෝයි ලියෝයි කියන්නේ බොයිස්ලා. ඉතින් ගර්ල්ස්ලාගේ තියෙනවානේ චූටි තරහවල්. ඉතින් මිල්කි කැමති නෑ බෙලාට. ඉතින් ඒ වුණාට චීටෝ කැමති බෙලාට. කට්ටිය රණ්ඩු කරන්න ගියාම බෙලාව බේරගන්නේ චීටෝ තමයි මැදට පැනලා. ඉතින් මේ පේනවා නේද අපේ චීටෝගේ වැඩ. එයා දන්නවා දොර අරින්න. මොන කාමරයට එයාව දාන්නත් එයා දන්නවා දොරේ එල්ලිලා, ලොක් එකේ එල්ලිලා දොර අරින්න. ඉතින් එයා හරිම එයා හැම දෙයක් ගැනම ඉතින් අවධානයෙන් තමයි ඉන්නේ. කාමරයකට දාලා වැහුවත් එයාව ওই විදිහට දොරේ ලොක් එක අරගෙන එයා ගේ අස්සට ආපහු එනවා. ඉතින් දැනුත් ඔය මගෙත් එක්ක කුස්සියට යන්න තමයි යා දැන් ඔය try කරන්නේ දොරේ එල්ලිලා. ඉතින් හරිම චන්ඩියෙක් තමයි. ඉතින් අද දවසම ඉතින් ඔන්න මෙයාලා හරි සතුටින් හිටියා. මොකද හවස් වරුව මෙයාලා මම එළියට අරිනවා සෙල්ලම් කරන්න. මොකද කාමරවල දාලා තිබ්බහම මොකද සමහර වෙලාවට එක තැන තියන්න බෑ, රණ්ඩු වෙනවා. ඉතින් පේනවනේ මිල්කි බබයි චීටෝයි දෙන්නගේ රණ්ඩුව. ඉතින් රණ්ඩු වෙන්න ගත්තාම සමහර වෙලාවට රණ්ඩු ඉවරයක් නැහැ. එක දිගටම රණ්ඩු තමයි. ඉතින් මිල්කි චීටෝයි චුට්ටක් රණ්ඩු වෙනවා වැඩි. ඉතින්
ගොඩක් වෙලා සෙල්ලම් කරා. ඉතින් අද යාලට හරිම සතුටුයි. නිදහසේ හිටියා. ඉතින් නාවන්නත් ඕන මේ කට්ටියව. ඉතින් කෑම කවලා මෙයාලව නිදි කරවන්න ඕන. මේ තියෙන්නේ මේ දෙන්නා ලං කරවන්න බෑ. මොකද චුට්ට ඇත්තන් ඇති. මිල්කි බබා මොකද කැමති නැහැනේ. චීට බබා ළඟට එනවටවත් කැමති නැහැ. මොකද එයා හරිම තරහයි. එයාට ඕන එයාගේ පාඩුවට වෙලා පැත්තකට වෙලා ඉන්න. ඉතින් චීට බබා ළඟට ගිහිල්ලා චුට්ටක් ආදරය කරන්න ගියාම ඉතින් අපේ මිල්කි බබාට තරහ යනවා. දැන් නම් ඔය හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ පේනවනේ මූණ. ඉතින් හරිම අකමැති. ඉතින් රණ්ඩු ගොඩයි. ඉතින් කොච්චර එන්න කිව්වත් ඉතින් මිල්කි බබා නෙමෙයි එන්නේ සෙල්ලම් කරන්න. ඉතින් ඔය බලන්නකෝ. ඉතින් හරිම අහංකාරයි මිල්කි බබා. මොකද එයා කැමති නෑ චුට්ටක්වත් කවුරුවත් ළඟට එනවට, කවුරුවත් එයාව අල්ලනවට. ඉතින් හරිම අකමැති. ඉතින් පේනා නේද? මමත් ඉතින් එයාලගේ වැඩ කෑලි ටික බල එයාලත් එක්ක දවස ගත කරනවා. හරිම සතුටින්. ඉතින් දැන් නම් ඔන්න චීට බබාට නම් ගොඩාක් මහන්සි. මොකද දවසම දුවලා ඉතින් සෙල්ලම් කරලා මෙයාට දැන් අවුරුද්දයි. හොඳට කන්න ඕන. මෙයා හරිම ආසයි වට්ටක්කා කන්න. වට්ටක්කා තම්බලා දුන්නාම මෙයා වට්ටක්කා කෑල්ලම කනවා මේ තම්බපුවාම. ඉතින් මාළු වලට හරිම ආසයි. ඉතින් මිල්කි බබා චුට්ටයි කන්නේ. එයාට කෑම ගොඩාක් ඕනේ නැහැ. අනිත් දෙන්න තාම චූටිනේ. ඉතින් ඒ දෙන්නටත් කන්න ඕන. ඉතින් හොඳට මාළු එහෙම ගොඩාක්ම කැමති මෙයාලා මාළු කන්න. චීට බබා නම් ඕනම දෙයක් කනවා. මොකද එයාට චීට බබා නම් හරිම ආසයි හැම දෙයක්ම කන්න. පාන්ද, කේක්ද, ඉතින් හැම දෙයක්ම චීට බබාට කන්න ඕන. මේ ඊයේ පෙරේද බඩිරිඟුත් කෑවා මගෙත් එක්ක. ඉතින් හරිම ආසයි බඩිරිඟුත් කන්න. පේනවා නේද? ඉන්න ලස්සන එයා. සෙටියට වෙලා. ඉතින් කකුලක් උඩ කකුලක් දාගෙන දැන් ඔන්න නිදියන වෙලාව ඇවිල්ලා. අපේ බෙලා බබාව නිදි කරවන්න උත්සාහ ගන්නවා. ඉතින් එයා හරීම නෝටි. හරිම දඟයි එයා. ඉතින් හැම වෙලේම තරහ යනවා. ඉතින් හපන්නම තමයි හදන්නේ. කොච්චර ආදරේ දුන්නත් එයා කැමති නෑ ආදරේ කරනවට. ඉතින් තාම ඉතින් චූටි හින්දාද දන්නේ නැහැ. කියාත් ඉතින් පේනවනේ රණ්ඩු තමයි. ඉතින් මෙයාලත් එක්ක දවස ගත කරනකොට ඉතින් දවස ඉවර වෙනවා තේරෙන්නේ නැහැ. පේනා නේද අපේ චීට බබා හොඳ හීනයක් දකින්නවා එයා. නිදාගෙන ඉන්නේ දැන් මේ හොඳට. ඒ වුණාට ඇස් දෙක අරගෙන එයා හීනෙක ඉන්නේ. ඉතින් හරිම කියුට් නේද? ඔන්න යාළුවනේ මගේ ඉන්න දරුවෝ ටික මම ඔයාලට පෙන්නවා. ඉතින් ආයි දවසක මෙයාලගේ අලුත් සෙල්ලම් ටිකක් අරගෙන එන්නම්. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බැලුවට. හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම් අදට මගේ චූටි දරු පැටවුන්ගේ සෙල්ලම් ටිකක් ආපහු අරගෙන. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. Bye guys.